මන් දේශනා කරන්නේ පින්නතුනි හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. මොකටද? තෝ කියලා කතා කරන්නේ අනුන්ට එහෙමනේ. අපි අපිට තෝ කියලා බැනගන්නේ නෑනේ. ඒකේ අකුසලේ කාටද? ඒක අපි විඳින්න එපැයි. ඒකේ තියෙන අයහපත, ඒකේ තියෙන නරක, ඒකේ තියෙන අවැඩ මේ සංසාරෙ දිග්ගස්ස ගන්නට වෙනවනේ. මණිකාර කුළුපගතිස්ස හාමුදුරුවෝ මණිකාරයාගේ ගෙදරට පිණ්ඩපාතේ වඩිනවනේ. රජුරෝ මණිකක් කෙවලා තිබ්බා උපදාලා එවන්ට කියලා. මණිකාරයා මස් කප හිටියේ. ලේ පිරුණු අතින් මණික අරගෙන පැත්තකින් තියලා තිබ්බේ. ගෙදර හිටපු ගිජුලිහිනියා ඔක ගිලිනවා. මොකක් කියලා හිතලද? මස් ගුලියක් කියලා. ඔක දකින්නේ හාමුදුරුවෝ විතරයි. හාමුදුරුවෝ කිව්වද ගිජුලිහිනියා මණික ගිල්ලා කියලා? කිව්වේ නැහැ. දරුවන්ගෙන් බිරිඳගෙන් අහලා බැරිම තැන හාමුදුරුවෝ මණික ගත්තා කියලා හිතපු මණික්කාරයා හාමුදුරුවන්ට තඩි ගහනවා අල්ලගෙන. ඔළුවට වරමද්දක් දාලා කරකනවා තිරින්ගයක් වාගේ. හාමුදුරුවෝ සිහි නැතිව වැටෙනවා. නලල පැලිලා ලේ එනවා. ගිජුලිහිනියා එනවා අර වැක්කිරන ලේ බොන්න. මණික්කාරයා ගිජුලිහිනියට හයියෙන් පාරක් ගහනවා. හාමුදුරුවෝ අහනවා මණික්කාරයාගෙන් බලන්න ගිජුලිහිනියා මැරුණද කියලා. මණික්කාරයා කියනවා ගිජුලිහිනියා මැරිලා ඉවරයි. මණික දුන්නේ නැත්තම් උඹත් මරනවා ඊළඟට. ඊට පස්සේ තමයි හාමුදුරුවෝ කියන්නේ මොකක්ද? ගිජුලිහිනියා මණික ගිල්ලා කියලා. වචන පරිස්සම් කරපු හැටි තිබ්බේ නැද්ද හාමුදුරුවන්ට කියන්නේ? ඇයි? උන්වහන්සේලා දන්නවම එක වචනකින් සංසාරෙ දිග්ගැස්සෙනවා. ශාන්තිවාදී ජාතකේ කලාඹු රජ්ජුරුවන්ගේ උයනේ රජ්ජුරුවෝ ඉන්නකොට බිසෝවරු පිරිවරාගෙන ශාන්තිවාදී තාපසයෙක් ගහක් යටට වෙලා ඉන්න බණ කියන බිසෝවරු සේරම රජ්ජුරුවන්ට නිඳ ගියාට පස්සේ බණ අහන්න යනවා. කේන්ති වැඩිකමට රජ්ජුරුවෝ ගිහිල්ලා ශාන්තිවාදී තාපසය අල්ලගෙන දඬුවම් කරනවා. අහනවා උඹ කවුද? මම ශාන්තිවාදී වෙමි. අය රජ්ජුරුවන්ට තෝ කියලාවත් කිව්වේ නැහැ. ඇස් උගුල්ලනවා, අතපය කපනවා, කටු මුගුරක් කරගෙන පපුව තලනවා. ඒත් අපේ බෝධිසත්වෝ කේන්තියෙන් වචනයක් පිට කරාද? නැහැ. මොකක්ද උගන්වන්නේ? එක වචනයක් ඇති පින්නත්නි සංසාරේ දිග්ගැස්සෙන්න. ඒ නිසා කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය මේක නිකන් නිස්කාරණේ නාස්තිනම් කරගන්න එපා. අදිෂ්ඨාන කරගමු. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. දේශනා කරපු ගාථා ධර්මයෙන් උගන්වන්නේ පින්නතුනේ මේ හම්බෙලා ඉන්න ජීවිතේ බොහොම ටික කාලය තුල මේක පරිස්සම් කරගන්නේ කොහොමද? මරණානුස්සතිය වඩන්නේ කොහොමද? මරණවා කියන එක නිරන්තරයෙන් සිහිපත් කරගන්නේ කොහොමද කියන එක. මේක හැම වෙලේම මතක් කරන්න ඕන. මොකද දැන් කමඨහං දේශනාවේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පින්නතුනේ අවස්ථා 7ක් විතර. මේ පින්නතුන් කල්පනා කරන්න ඕනේ. ඔය ඇත්ත දැකලා තියෙනවා ඕන තරම් ඔය නහයට බටයක් දාලා කණ්ඩ බොණ්ඩ දෙන ලෙඩ්ඩු දැකලා ඇතිනේ. ඕන තරම්. ඒ ඇත්තන්ට ආහාර ටිකක් ඕන කියපුවාම මොනවා හරි දියර වර්ගයක් අර සිරින්ජරේට දාලා තල්ලු කරනවා. තිබහ නැතුවද? ඔය එක රෝගියෙකුට පිරිත් කියන්න ගිහිල්ලා පින්නත්නි අර පිරිත් පැන් ජොග්ගුවක් තියෙනවනේ.
ඒ තාත්තා කියනවා පිරිත් පැන් ජෝගුව පෙන්නලා හාමුදුරුවනේ ඔය වතුර ජොග්ගුව මගේ කටට වක් කරන්න. ඇයි? කටේ පිළිකාවක්. අර බටයක් බඩට දාලා තමයි කෑම්බීම ටික දෙන්නේ. දුදරුව හොඳට ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ. සල්ලි හොඳට තියෙනවා. ඒ ළමයි කිව්වා හාමුදුරුවනේ තාත්තට අපි වතුර පෙන්වන්නේ නැහැ කියලා. මොකද ඒ පෙන්වන්නේ නැත්තේ? වතුර දැක්කහම තිබහ වැඩි. තිබහ වැඩි වුණා කියලා බොණ්ඩ පුළුවන්ද? දැන් පින්නතුනි මේ කාට වෙනේවද? මේ අපිට වෙන්න තියෙන දේවල්. අපිට අපේ ජීවිතේ නැති වෙන්න පුළුවන්, මැරෙන්න පුළුවන්. වතුර ටිකක්වත් නොබී. සා පිපාසාවෙන් අපි මැරෙන්න පුළුවන්. ඔය ටික කරගන්න මේකේ මොනවාද අපිට පිරිමහ ගන්න තියෙන්නේ? කාත් එක්කවත් මේ කාල සීමාව තුල ආගියු කරගන්න දෙයක් තියනවද? මේකේ පින්නත්නි අපිට බේර ගන්න දෙයක් නැහැ. මේකේ අමුතුවෙන් කාත් එක්කවත් පහද ගන්න දෙයක්වත් නැහැ. පංගු බේරුකම් තියා ගන්න දෙයක්වත් නැහැ. ඒ මොකද? අත්තාහි අත්තනෝ නැති. බුදුවරු දේශනා කරනවා තමාට තමාවත් නැති කල කුතෝ පුත්තෝ කුතෝ ධන. කවර ධනයක්ද කවර පුත්තුද අපිට අපේවත් නෑනේ. මරණානුස්සති කමඨහන් දේශනාවේ තව එක කරුණක් තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. මොකක් හරි අසනීපයක් වෙලා ලෙඩ ඇඳට වෙලා ඉන්නකොට මේ ජරාවටයි ව්‍යාධියටයි පත් වුණාම පින්නත්නේ කායික වේදනාව වගේම අප්‍රසන්න මානසික වේදනාවක් තියෙනවා. අපි දැන් ලෙඩ ඇඳේ ඉන්නකොට එළිය වටපිටාවේ සද්දයක් ඇහෙනවා. හොඳින් ඉන්නකොට නම් දුවගෙන ගිහින් බලන්නේ නැද්ද? දැන් ලෙඩ ඇඳේ ඉන්නකොට කොහොමද පින්නතුනි ඔක බලන්නේ? සද්දේ මොකද්ද ඇහුනේ කියලා දැනගන්නකම්ම හිතේ මොකද්ද තියෙන්නේ? පීඩනය, සැකය. දැන් වැඩක් තියනවද මිල මුදල් වලින් එතකොට? වැඩක් තියනවද දරුවන්ගේ? නැහැ. එතකොට මතක් වෙනවා පින්නතුනේ අර හොඳට හිටපු කාලේ. අපේ අම්මලා තාත්තලා ගෙවල් දොරවල් වල රැට නිදාගන්න කලින් අනිවාර්යෙන් බලනවනේ දොරවල් වහලාද ජනෙල් වහලාද ලයිට් නිමලාද. පුදුම වගකීමෙන් ඒව බලන්න. එක වකවානුවක් එනවා අපිට මේවා හොඳට තේරුම් ගන්න ඕන කාරණා. ජීවිතේ කැමැත්තෙන්ම කරපුවා ටිකක් තියෙන්නේ. කැමැත්තෙන්ම කරපුවා. අම්මේ තාත්තේ ඒවා අකමැත්තෙන්ම කරන්ට නොකර ඉඳ සිද්ධ වෙනවා. කැමැත්තෙන් කරපු බොහෝ දේවල් නොකර ඉඳ සිද්ධ වෙනවා. අකමැත්තෙන් කරපුවා සියල්ලම කරන්න වෙනවා. අප්‍රිය දේවල් සියල්ලම කරන්න සිද්ධ වෙනවා. කරපු දේවල් බොහෝ දේවල් අතාරින්න සිද්ධ වෙනවා. එහෙම නැද්ද? ජරාවට ව්‍යාධියට පත් වෙලා ඉන්නකොට මොකක්ද කරන්න පුළුවන්? දැන් මේ පින්නතුන්ට පුළුවන්ද මේ තියෙන දේශගුණික තත්වයන් එක්ක සුමානයක් නාන්න නැතුව ඉන්න පුළුවන්ද? අපට සිද්ධ වෙන්නේ නැද්ද නොනයිට? මම මේ බොහොම සරල කාරණා කීපයක් කියන්නේ. පින්නතුන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට මේ කියන්නේ. ඒවා නොකර ඉන්න සිද්ධ වෙනවා. හිතිච්චාම කහට ටිකක් බොන්නේ නැද්ද අපි ඉක්මනට හදාගෙන? නොකර ඉන්න සිද්ධ වෙන්නේ නැද්ද? වේදනාව ඕක නෙමෙයි. උවමනාව තියෙනවා. අවශ්‍යතාවයක් තියෙනවා. බැරිකම තමයි තියෙන්නේ ළඟට. බැරිකම. දැන් මේ පින්නතුන්ට හිතුනහම මේ මෑණියන්ට
කල්පනා වුණා දූ දරුවන්ට කල්පනා වුණා අම්මගේ උපන්දිනයට බණක් කියවන්න ඕන කියලා. එහෙමනේ. ඉතින් හරි ගස්සගෙන අපේ ගුවන්විදුලි අධ්‍යක්ෂකතුමාටත් මතක් කරලා සංවිධානය කරගත්තන් හරි කැමැත්තේ. මේවා නොකර ඉන්න වෙන කාලයක් එන්නේ නැද්ද? කාලයක් එනවා. විදාගම හාමුදුරුවෝ ඒකයි ලිව්වේ අද එයි මරු පින් කරගන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ. බණ කියන මටත් අහන ඇත්තන්ටත් මේක හරි පොදුයි. අපි අකමැත්තෙන්ම කරපුවා. මේ පින්නතුන්ට පුළුවන් ද කවදාවත් ඉඳගෙන ඉන්න තැන මල මුත්‍රා කරන්න බෑනේ. ඉඳගෙන ඉන්න තැන කෙල ගහන්න සෙමහලන්න පුළුවන්ද? ඒක හරි පිළිකුල්, ඒක හරි අප්‍රසන්නයි. ඔය කරන්න වෙන්නද අපිට? යකමැත්තෙන් කරපුවා ඒ අප්‍රසන්න දේවල් අකමැත්තෙන් වුණත් කරන්න වෙනවා පින්නතුනේ. ඔය ඉන්න ටික කාලය තුල මේ බණහන අපේ පින්නතුන් තේරුම් ගත්තා නම් මේ ටික කරන්නද මෙච්චර හරියක් නැහෙන්නේ කියලා. ආය අපේ පොලිසිය උසාවිය අවශ්‍ය වෙන්නේ නැහැ. මේකේ බේරගන්න දෙයක්, මේකේ පහද ගන්න දෙයක් මිනිස්සුන්ට ඉතුරු වෙන්නේ නැහැ. අවාසනාව තමයි පින්නතුන් මේවා තේරුම් ගන්නේ නැහැ. මේ හැම එකකටම තථාගතයන් වහන්සේ දේශනා කරනවා කර්මය දැඩි වූ කලමා කුමක් කරන්නද? කර්මය දැඩි වුණාම මා කුමක් කරන්නද? පින්නතුනේ ඔය පුබ්බකම්ම පිලෝතික අපදාන්නේ තථාගතයන් වහන්සේට පූර්ව කර්ම 12ක් විපාක දීපු විදිහ. මේවා සිහිපත් කරනකොට, මේවා අධ්‍යයනය කරනකොට අපිට හිතෙනවා අපි කොච්චර පව් කරලා ඇද්ද කියලා. බුදුවරුන්ට මේවා ඵල විපාක දීපු විදිහ. සුන්දරි පරිබ්‍රාජිකාව. සුන්දරි පරිබ්‍රාජිකාව නිසා තථාගතයන් වහන්සේට සමාජයෙන් අපවාද විඳින්න සිද්ධ වුණානේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි, ඒක මගේ පෙර අකුසලයක්. මතක තියාගන්න ඕන සියලු දෙනාම කොහෙන් හරි අපි අපවාදයක් විඳිනවා නම්, දැන් මේ පින්නතුන් කියනවා නේද ඔය කරපු දෙයක්වත් නැහැ, කියපු දෙයක්වත් නැහැ, අන්තිමේ අපි වැරදිකාරයෝ වුණා කියලා. අපේ ගංගෙවල් වල කොච්චරවත්ව කියනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒ පෙර අකුසල් අපවාදයට භාජනය වෙන්න, ඒවා පෙර කරපු පව්. උන්වහන්සේ මොකද එහෙම වෙන්නේ? පසේ බුදුරජාණන් වහන්සේ නමකට අපේ බුදුහාමුදුරුවෝ බෝධිසත්වවදීදී දෝෂාරෝපණය කරලා. බලන්න පින්නතුනේ මේ බුදු වෙලත් අපවාද විඳින්න සිද්ධ වුණා. මොකද? පෙර කරපු අකුසල්. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඊළඟට භික්ෂුන් වහන්සේලාට පෙර ලෝකේ පහළ වෙච්ච සබ්බාබිගු බුදුහාමුදුරුවන්ගේ නන්ද කියන ශ්‍රාවකයන් වහන්සේට කාම භෝගියා කියලා දොස් කියනවා. නන්ද කියන ශ්‍රාවකයන් වහන්සේට අපේ බුදුහාමුදුරුවෝ බෝධිසත්ව අවදීයේදී කාම භෝගියා කියලා දොස් කියනවා. ඔය දොස් කියපු එකේ අකුසලය කොහොමද විපාක දුන්නේ? මේවා හරි වැදගත්. වර්තමානයේ කොච්චර මිනිස්සු හාමුදුරුවෝ විවේචනය කරනවද? මේ අරහත් දජේ දරාගෙන පොරවගෙන ඉන්න ශ්‍රාවකයන් වහන්සේලාට උන්වහන්සේලාගේ අකුසල්, උන්වහන්සේලාගේ ඇවැත්, උන්වහන්සේලාගේ වැරදි, උන්වහන්සේලාගේ අඩුපාඩු ඒවා ඒ තමන් වහන්සේලාට ඒවා විඳවන්ට විඳින්න සිද්ධ වෙයි. අනුන් කරන වැරදි වලට අපි මොකටද කුලප්පු වෙන්නේ? අපේ සසර දිග්ගස්ස ගන්න. තථාගතයන් වහන්සේ දේශනා කරනවා චින්චමානවිකාව රජ මැති ඇමතිවරු සිටුවරු පිරිවරාගෙන බුදුහාමුදුරුවෝ බණ කී ඉන්නකොට නෙන්නේ. දාස් ගාණක් ශ්‍රාවකයන් වහන්සේලා පිරිවරාගෙන ඉන්නකොට චින්චමානවිකාව එනවා.
ඇවිල්ලා මොකද කියන්නේ? බණ කී ඉඳලා හරියන්නේ නැහැ. මගේ දරු ගැබට දැන් ප්‍රසූතියට ආසන්නයි. ඉක්මනට සූදානම් කරන්න දරු ප්‍රසූතියට අවශ්‍ය කටයුතු. වෙනතුනි දාස් ගානක් ශ්‍රාවකයෝ රජවරු මැති ඇමතිවරු ඉස්සරහ අපේ බුදුහාමුදුරුවන්ට අවමානයට ලක් වෙන්න සිද්ධ වුණේ මොකද? කාමභෝගියා කියලා හාමුදුරු කෙනෙකුට බැනලා. මතක තියා ගන්න ඕනේ ගංගෙවල් වල ඉන්නකොට අපේ අම්මලා තාත්තලා ඔය කියනවනේ, මං ඒ කියන විදිහටම කියන්න. ඔය අපිට ඇහිලත් තියෙනවා. ඔවුන් අපේ ඇස් ඉස්සරහම විඳවන්න ඕනේ කියනවා. ඔය දෙස් දෙවල් තියෙනවනේ හරියට. ඔවුන් අපේ ඇස් ඉස්සරහ විඳවන්න ඕනේ කියලා කියනවා. කොහොමද විඳවන්නේ? දැකලා තියෙනවද අපේ දෙමව්පියොන්ට සමහරක් අබ්බගාත දරුවෝ ඉන්නවා. දැන් කවුරු ඉස්සරහද විඳවන්නේ පින්නතුනේ? එහෙම කියපුවාම ඒ මිනිස්සු අපේ දරුවෝ වෙලා උපදින්නේ කවුරු වෙලාද? අබ්බගාත ළමයි වෙලා. දැන් කවුරු ඉස්සරහද විඳවන්නේ? තමන් ඉස්සරහ. ඇස් ඉස්සරහ. වචන හරි බරපතලයි. හරි පරිස්සමෙන් මේවා පාවිච්චි කරන්න ඕනේ. නිකං නිස්කාරණය කිසි කෙනෙකුට මං අර මුලිනුත් පැහැදිලි කරේ තෝ කියලවත් කියන්න එපා. තෝ කියලවත් කියන්න එපා. ඒකේ විපාකය අපි විඳින්ට පැයි පින්නතුනේ. බුද්ධතරා උපාසිකාව හොඳට බණ කියන්න පුළුවන් කෙනෙක් කුදු වෙලා හිටියනේ. පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ කොන්දෙප් අසනීපේ ප්‍රශ්නය බුද්ධතරාව මේක රඟ දැක්වුවා. අර හාමුදුරුව මෙන්න මේ විදිහට තමයි යන්නේ කියලා අපේ ගංගෙවල් වල මේවට කියන්නේ ඔය මිනිස්සු පුදුම විදිහට ඇනුම් පද කියන්නේ. ඔය නංවානං කියනවා කියලා කියන්නේ. ඔය ගමේ විදිහට කියනවා නම් පද හදනවනේ. ඒවා කරන්ට නරකයි. මිනිස්සු ඊරිසියයි තමයි. මිනිස්සු කැමති නෑ පින්නතුනේ අපේ දරුවෙක් විභාගයකින්වත් පාස් වෙනවට. මිනිස්සු හරි කැමති අපිට වරදිනවට. මිනිස්සු හරිම කැමති අපි දුක් විඳිනවට. මිනිස්සු හරි කැමති අපි ඉල්ලගෙන මේ මිනිස්සු ගාවට යනවන. පවුල්වල උදවිය බලන්ටකෝ. කවුරු හරි අපි ගැන වැරදි දෙයක් සාකච්ඡා කරලා විවේචනය කරනවන එකට උඩගෙඩි දෙනවා මිසක්කන් ඒ මනුස්සයා එහෙම නෙමේ කියලා කියන කෙනෙක් ඉන්නවද? මිනිස්සු හරි කැතයි. දැන් කවුද මේ මිනිස්සු කියලා කියන්නේ? අපි. ඒක තමයි අපේ ස්වභාවය. මතක තියාගන්න කවදාවත් කිසි කෙනෙකුට දොසක් නම් කියන්න එපා. ඒ කාරණයම ඇතිවෙන්ට පුළුවන් පින්නතුනේ මේ සංසාරේ දිග්ගස්ස ගන්නට. ඒ වගේම තමයි තථාගතයන් වහන්සේට දේවදත්ත හාමුදුරුවෝ ගල් පෙරලනවනේ. හිතෙන්නේ නැද්ද මෙච්චර ප්‍රාතිහාර්ය පාපු මෙච්චර දෙව් මිනිසුන්ට බණ කියපු බුදුහාමුදුරුවන්ට ඕක දැක්කේ නැද්ද? දේවදත්ත ගල් පෙරලනෝ. තථාගතයන් වහන්සේම දේශනා කරනවනේ කර්මය දැඩි වූ කලමා කුමක් කරන්නද කියලා. කර්මය හරි බලවත්. ඒකට හේතුව තමයි පින්නතුනේ ඔය බෝධිසත්වයන් වහන්සේ සංසාරයක ආත්මික ඉඩකඩම් ආරවුලකට
ඉඩ කඩන් වලට ආරවුල් ඇති කරගන්නේ කවුද පින්නතුනේ? පිට මිනිස්සුද පවුලේ මිනිස්සුද? අය පිට මිනිස්සු අපේ ඉඩ කඩන් වලට ආරවුල් ඇති කරගන්න නැහැ. පවුලේ මිනිස්සු. ආරවුලකට සහෝදරයා තල්ලු දානවා ගලකින් පල්ලහැට. අද ගත්තහම මරන්න බැරිකමට නොමර ඉන්නේවා තියෙනව නේද? ඉඩ කඩන් ප්‍රශ්නවලට මරන්න බැරිකමට නොමර ඉන්නේවා තියෙනවා. හැබැයි හිතින්නම් කෝටි වතාවක් විතර මරලා තියෙන්නේ. කොච්චර කියලා ඇද්ද ඒ කොටසත් අපිට එනවා නම් හොඳයි කියලා. ඒ කොටසත් අපිට එනවා නම් හොඳයි කියලා. මේක මේ ධර්මදේශනාවට අදාළ නොවුණත් මේ ප්‍රශ්න සමාජෙ නිතරම තියෙන හින්දා මේ අපේ මෑණියන්ට පින් සිද්ධ වෙන්නටත් එක්ක මම මේක කියනවා. ඔය ඉඩ කඩන් වලට ඇන කොටා ගන්න, පොරකා ගන්න. අපේ අම්මගේ තාත්තගේ ඉඩ කඩන් වලටද අපි ගත්ත ඉඩ කඩන් වලටද? සුවහසක් ශ්‍රාවක පින්නතුන් මේ බණ අහන සියලු දෙනාම හිතන්ට ඕනේ මම මගේ සහෝදරයත් එක්ක දබර වෙන්නේ, මම මගේ සහෝදරියත් එක්ක දබර වෙන්නේ, පොලිසියට යන්නේ මගේ ඉඩ කඩන් වලටද මගේ අම්මගේ තාත්තගේ ඉඩ කඩන් වලටද? මේ අම්මගේ තාත්තගේව බෙදා ගන්නටනේ. ලැජ්ජ වෙන්න එපැයි. අනුන්ගේ ඉඩම් වලට මරාගන්නේ. හම්බ කරගත්ත දෙයක් නම් තව කමකුත් නැහැ. අර අම්මයි තාත්තයි හම්බ කරගත්තුවට දරුවෝ මොකද කරන්නේ? ඔට්ටු වෙනවා. මරා ගන්නවා. එක මහලු මඩම කම්ම කෙනෙක් මට කියනවා, ලොකු පුතා කිව්වලු, මම ලොකු පුතා මම පවසන්නේ ඇත්ත. දන්නෙමි නිසි පරිදි මම මෙහි කළ යුත්ත. අම්මේ මට දෙනු මැනවි අක්කර 40 වත්ත. මේ කාලයක් ඔය මහලු නිවාසවල ධර්මදේශනාවලට වඩිනකොට එක අම්මා කෙනෙක් හැඬු කඳුළුන් කියපු කතන්දරේ. හාමුදුරුවනේ මගේ ඉඩ කඩන් ටික දරුවන්ට බෙදන්න යනකොට ලොකු පුතා කිව්වා, දැන් මෙහෙනේ ඉන්නේ. ලොකු පුතා කියන්නේ දැන් කොහෙද මෙහෙ කියන්නේ? ලොකු පුතා ගාව. එහෙනම් ලියන්න. අනික් කට්ටියට දෙන්න, මට වැඩිපුර ලියන්න. මේ අම්මගේ ණය ගනුදෙනුව පියවන්න යන විදිය. අම්මා කියනවා, පොඩි හාමුදුරුවනේ ඒ කාලේ මගේ කටේ තිබ්බ ටොපිය උදුරකන කණ්ඩ ඔය ළමයි ටික පොරකනවා. අම්මා කන ටොපිය උදුරගෙන කණ්ඩ ළමයි පොර කෑවා. දැන් පොඩි හාමුදුරුවනේ මගේ චීත්තෙන් මම ලව්වා උන්ගේ ඇඟ පිහදා ගන්න උන් හරියට පොර කෑවා. නාලා බලාගෙන ඉන්නවලු අම්මා ඇඟ පිහදානකම්. දැන් මේ ටික බෙදා ගන්න පොර කනවා. ඔය ඉඩම් ආරවුලකට මැදි වෙලා තමයි අපේ බෝධිසත්වයන්ට අකුසලේ පිරුණේ. එනිසා පින් සිද්ධ වෙන්න ඕන සියලු දෙනාට. ඉඩම් ආරවුල් වලට නම් අම්මගෙන් තාත්තගෙන් වෛර පිරිමහන්න ලෑස්ති වෙන්න එපා. අහවලාට මෙච්චරක් දුන්නනේ මෙච්චරක් දුන්නනේ එහෙනම් එහෙ ඉන්න ඕන කියලා කියන්න නරකයි. සත්පුරුෂ පින්නතුනේ, අපේ බුදුහාමුදුරුවන්ට දුනු ආයුධ දෙව්වා දේවදත්ත හාමුදුරුවෝ. දුනු ආයුධ තථාගතයන් වහන්සේ ඝාතනය කරන්නට කටයුතු කරා. හේතුව අකුසලය. මේ පොඩි කාලේ ඉන්නකොට පසේ බුදුරජාණන් වහන්සේ නමකට එක ආත්මයක ගලකින් ගහනවා. මතක තියාගන්න ඕනේ මේ කරන හැම එකකටම අපේ පිටිපස්සේ මොකද්ද තියෙන්නේ? අපි අර
ගාතාවක් මං පැහැදිලි කරේ. භාසතිවා කරෝතිවා. යමක් කියයි නම් හෝ කරයි නම් ඒක තමයි සැප පිණිසත් දුක පිණිසත් ඔය හේතු වාසනා වෙලා තියෙන්නේ. මේ හිමිදිරි උදෑසන කල්පනා කරන්න ඕනේ වැදගත්ම කාරණයක් තමයි මේ ධර්මදේශනාවට මේ කාරණේ වැදගත් වෙන්නේ මොකටද? අම්මගේ උපන්දිනේනේ. මං සාමාන්‍යයෙන් පින්නතුනේ බණ 100ක් කිව්වත් 95 පොලකදී මේ කාරණේ කියනවා. අම්මයි තාත්තයි ගැන අපිට තියෙන්න ඕන හැඟීම කොයි වගේ එකක්ද කියන එක. කවදාවත් අම්මගේ තාත්තගේ හිත නම් රිද්දන්න එපා. අම්මගේ තාත්තගේ හිත රිද්දන්න එපා. ඒ මොකද පින්නතුන් විශ්වාස කරනවද අම්මා කිව්වොත් බුදු වෙන්නත් පුළුවන් කියලා? අම්මා කිව්වොත් බුදු වෙන්නත් පුළුවන්. මාතුපෝසක ජාතක කතාවස්තුව තියෙන. ඔය කතාවස්තුවේ නැව කැඩුනට පස්සේ අපේ බෝධිසත්වයෝ අම්මා කරේ තියාගෙන පීනගෙන එනවනේ. ඇවිල්ලා ගොඩින් තිබ්බ ගමන් අම්මා මොකද්ද කියන්නේ? මගේ පුතා මතු බුදු වෙන්න ඕන කියනවා. බුදු වුණේ නැද්ද? බුදු වුණා. හේතුව අම්මලගේ වචනවලට පණ පිහිටවන්න පුළුවන්. අම්මලගේ වචනවලට අම්මා කිව්වොත් බුදු වෙන්නත් පුළුවන්. පණ පිහිටවන්න පුළුවන්. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන පින්වත් සියලු දෙනා මේ වෙන තාක්කල් මේ වෙන තුරු අම්මා තාත්තා ගැන මොකක් හරි වැරදි සිතුවිල්ලකින් හිටියානම් ඒක මෙතනින් පස්සේ නැති කරගන්න ඕනේ. ඒ මොකද අම්මට පුළුවන් පින්නතුනි මහ පුදුම විදිහේ හාස්කමක් කරන්න. අම්මට පුළුවන්. මොකක්ද අපේ අම්මලා කරන හාස්කම? මේ 21 වන සියවසේ පපු කැවුතු ගලවලා හයි කරන්න තරම් තාක්ෂණයේ දියුණු වෙන්නේ. ඔය අම්මා කරන වැඩේ කරන්න පුළුවන්ද? මොන විද්‍යාගාරයකවත් මොන සංඝටක දාලවත් ලේ කිරි කරන්න පුළුවන්ද? බෑ. ඕක කරන්න පුළුවන් කාටද? මොන උගතද මොන జగතද කිව්වේ අම්මගේ ලේ කිරි වෙන්නේ මෙන්න මෙතනින් කියලා? එහෙම පෙන්නපු කෙනෙක් ඉන්නවද? නැහැ. හිතන්නකෝ තනපුඩුව ඇතුලේ මොනවාද තියෙන්නේ? රතු පාටයි. හරි පිළිකුල්. සිනිගඳ ගහනවා. හරි අප්‍රසන්නයි. ලේ එහෙමනේ. තනපුඩුවෙන් මෙහා මොනවාද තියෙන්නේ? සුදුයි. හරි රහයි. හරි ගුණයි. හරි පෝෂණීයයි. කිරි. හාස්කමක් නෙමෙයිද? ඔක කොතනින්ද ඔය ලේ ටික කිරි වෙන්නේ? නේ ඒක ශීර ග්‍රන්ථි වලින් වෙනවා වෙන්න පුළුවන්. කොහෙන්ද එන්නේ? මොකක්ද අමුද්‍රව්‍ය? ලේ. බුදුවරු දේශනා කරේ බුද්ධෝ විය මාතා බුද්ධෝ විය පිතා. මගෙන් පස්සේ ඉන්නව නම් කවුද ඉන්නේ? අම්මයි තාත්තයි. අම්මට පුළුවන් නම් මේ ලෝකෙ කිසි జగතෙකුට බුදුවරයෙකුට කරන්න බැරි ලේ කිරි කරන්න. අම්මලගේ වචනවලට කොච්චර හයියක් බලයක් තියෙයිද? කවදාවත් අම්මලා
හොඳටත් එහෙම තමයි නරකටත් එහෙමයි. කිව්වොත් එහෙම කිරි උතුරන්න ඕන හරියන්න ඕන කියලා කවදාවත් ඒ දරුවන්ට වරදින්නේ නැහැ. ඒ කටින්ම කිව්වොත් එහෙම කවදාවත් හරියන්නේ නැහැ කියලා. කවදාවත් හරියන්නේ නැහැ. අම්මටයි තාත්තටයි දුකක් දීලා විඳින දියුණුවක් තියෙනවා නම් ඒව හරි తాවකාලිකයි. මරණ මංචකේ එලොවයි මෙලොවයි දෝලණය වෙනකොට පින්නතුනේ ඔව ඔක්කොම මතක් වෙන්න ගන්නවා. මතක තියාගන්න දැන් ඉඳන් ඒ නිසා අම්මටයි තාත්තටයි හොඳට සලකන්න. හොඳට බලන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ උණු වතුර ටික උණු කරලා නාවණ්ඩලු. කවුද? අම්මයි තාත්තයි. මම මෙහෙම දේශනා කරනකොට පින්නතුන් හිතන්න පුළුවන් නෑ හාමුදුරුවනේ තාම අම්මටයි තාත්තටයි පුළුවන්. එයාලගේ වැඩ කරගන්නවා. බැරි වෙලාවත් මරණය කියන එක මට ඔබට මේ වෙලාවට වෙනවා කියලා කියන්න පුළුවන් එකක් නෙමෙයි. මරුණට පස්සේ ඉතින් ඔය මිනිය බදාගෙන ඇඬුවට තේරුමක් නැහැ. සමහරක් මල ගෙවල් වල මම දැකලා තියෙනවා. අර මල කඳේ පවුඩරුත් ගන්නවනේ. කොණ්ඩේ පීරනවා. බල්බ් බැල් දානවා. ෆෑන් දෙක ගානේ දාලා තියෙනවා දැකලා තියෙනවා. මොකද මේ දාඩිය දානවට? ජීවත් වෙලා ඉන්න කාලේ ওই ටික කරගන්න තිබ්බන. හොඳට පවුඩර් ගාලා ඔළුව පීරගෙන පෑන් දාලා බල්බ් බැල් දාලා පහන් පත්තු කරගෙන තියාගන්න තිබ්බනම් මොකද වෙන්නේ? මරුණට පස්සේ කරවල දාලා විසික්කත් අපිට මොකද පින්නතුනේ? ඒකට එච්චර සත්කාර කරන්න උවමනා නැහැ. ඉන්නකොට හොඳට සලකන්න. බුදුවරු මේ දේශනා කරන්න. වතුර ටික උණු කරලා නාවණ්ඩලු. සුවඳ තෙල් ගල්වණ්ඩලු. කාගේද? අම්මගේ තාත්තගේ. සම්බාහානය කරන්නටලු අම්මයි තාත්තයි. සමහරක් ගංගෙවල් වල අපි දැකලා තියෙනවා පින්නතුනේ අම්මලා ක්ලිනික් එකට පයින් යන්නේ බෙහෙත් ගන්න. අහනකොට ළමයි වැඩට ගිහිල්ලා. හැබැයි ඒ ළමයින්ට අම්මා මැරුණට පස්සේ දවස් 7ම ආයතනෙන් නිවාඩු දෙන්නේ නැද්ද? එක විනාඩි 5ක් ගන්න බෑනේ අම්මා තාත්තා වෙනුවෙන්. ඒ විතරක් නෙමේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පැදකුණු කරලා වඳින්නලු කාටද? අම්මටයි තාත්තටයි. එහෙම කරනකොට ඒ අම්මගෙන් තාත්තගෙන් වචන එළියට එනවා අනුත්සාහකව. ආශිර්වාද කරනවා. මගේ පුතාට මගේ දුවට හරියන්න ඕන කියලා. ඒකයි වැදගත්. එහෙම නැතුව අවුරුද්දකට සැරයක් සීනි 250ක් කිරිවිට පැකට්ටයක් සරමච්චීත්තයක් 60ක් ගෙනල්ලා දීලා ඕක ගන්නට බෑ. ඔය මොනා හරි උයපුවාම බත් මුලක් බැඳගෙන ගිහින් දීලා ඒ ආශිර්වාදය ගන්නට බෑ. අම්මගේ තාත්තගේ ආශිර්වාදය බොහොම වැදගත් පින්තුනේ. මේ කාරණේ විශේෂ කරලා දේශනා කරේ කොච්චර පින් කරත් කොච්චර කුසල් කරත් අම්මගේ තාත්තගේ රාජකාරි ටික මගෑරිලා තියෙනවා නම් මේ දේශනාව ශ්‍රවණය කරාට පස්සෙවත් ඒවට මූලිකත්වය දෙන්න. ඒවට ප්‍රමුඛත්වය දෙන්න. ඊළඟ කාරණේ තමයි නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අපිට අපේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් ඇත්තේ නැහැ. මිනිස්සු වෙලා ඉපදිලා ඉන්න නිසා අපිට පුළුවන් කාට හරි වතුර ටිකක් හරි දෙන්නනේ.
මං ඔය බොහොම පුංචි කාරණයක් මේ පින්නතුන්ට කියන් වතුර ටිකක්. මහ ලොකු දෙයක් නෙමෙයි. ලබනාත්මේ දැන් මේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නේ අපි කවුරු වෙලා උපදී කියලාද? ඒක අවිනිශ්චිතයිනේ. සමහර පින්නතුන් කියනවා නරක තැනක නම් උපදින්න හේතුවක් නැහැ. හොඳ තැනක උපදී කියලා. මීට වඩා. එහෙනම් මොකටද පරක්කු මැරෙන්න? මීට වඩා හොඳ තැනක උපදිනවනේ. මොකටද මැරෙන්න බය? ඒවා හරි අවිනිශ්චිතයි. ඒවා අපි දන්නේ. කවුද දන්නේ උපදීද නැද්ද කියලා? දන්න එක දෙයක් තියෙනවා. මොකක්ද? ඉපදිලා ඉන්නවනේ. ඒක නොදන්න කෙනෙක් නැහැ. මේ ඉපදිලා ඉන්න කාලය තුල මේ ජීවත් වෙන කාලය තුල බුදුවරු පහළ වෙලා ඉන්න කාලය තුල ෂණ සම්පත්තිය තියෙන කාලය තුල හාමුදුරුවෝ ඉන්න කාලය තුල බණ අහන්න පුළුවන් කාලය තුල පින්නතුනේ බුදුහාමුදුරුවෝ හැර වෙන සරණක් නැහැ. ධර්මයේ හැර වෙන සරණක් ඇත්තේ නැහැ. සංඝ රත්නයේ හැර වෙන සරණක් නැහැ. බුද්ධ රත්නේ ආනුභාවයේ සරණ කොච්චරද කියනවා නම් උන්වහන්සේට ගරු කරන්න, ඒ විදිහට හැසිරෙන්න. මතකද මේට අවුරුදු 21කට කලින් සුනාමිය ආවා. කොන්ක්‍රීට් ගොඩනැගිලි බිල්ඩින් ගලවගෙන ගියා. තින්ත පතුරක් ගැලවුණු එක බුදු පිළිමයක් තිබ්බද? නැහැ. ස්වභාවික ව්‍යසන කොච්චරවත් සිද්ධ වුණා. හෙල්ලිච්ච බුදු පිළිමයක්වත් තිබ්බේ නැහැ. ඒ තමයි ස්වභාව ධර්මයේ තථාගතයන් වහන්සේට ගරු කරන විදිය. අපි කොච්චර කරන්ට ඕනද? බණ පටන් ගන්න කලින් අපි පැහැදිලි කරේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන්න. එතකොට නිරන්තරයෙන්ම පින්නත්නේ ධර්මයේ විසින් ආරක්ෂා කරනවා ඇති. ධර්මයේ හැසිරෙන්න කියලා පැහැදිලි කරනකොට ඔය ඇත්තන්ගේ ඔළුවට එන්න පුළුවන් ගෙවල් වල මේවා කොහොමද කරන්නේ? පීඩණය වැඩි. ඒ නිසා අවසාන වශයෙන් කල්පනා කර ගන්න ඕන, ඉගෙන ගන්න ඕන. පීඩණය වැඩි වෙන්නේ කාගෙන්ද? මේ බණහන පින්නතුන්ට කවදාවත් පීඩණය වැඩි වෙලා තියෙනවද? තමන් නිසා. උදාහරණයක් විදිහට කේන්ති ඇවිල්ලා තියෙනවද මේ පින්නතුන් හින්දා කවදාවත්? දැන් ඔය දවල්ට ගෙදර නිකන් ඉන්නකොට කවදාවත් කේන්ති යනවද? නැහැ. කුණුහරුපයක් කිව්වනම් කිව්වේ අපිටද අනුන්ටද? අපිට කුණුහරුපෙන් බැන ගන්නවද? බනින්නේ අනුන්ට. අකුසල් පිරෙන්නේ කාටද? අපිට. වෛර කරන්නේ කාටද? අපිට වෛර කරන්නේ නැහැ. වෛර කරන්නේ අනුන්ට. අකුසලය තමන්ට. මතක තියාගන්න. වැඩිපුරම පව් පිරෙන්නේ, අකුසල් කරන්නේ කවුරු නිසාද? අපි හින්දා එහෙම නෙමෙයි. සියල්ල කරන්නේ අනුන් නිසා. ලෝභය ඇති වෙන්නේ අපි ගැනද අනුන් ගැනද? අපි ගාව තියෙන එකට අපිට ලෝභයක් ඇති වෙන්නේ නැහැ. දෙන්න ගිහපුවාම තමයි ලෝභය ඇති වෙන්නේ. ද්වේෂය ඇති වෙන්නේ. අකුසල මුල් ප්‍රධාන වශයෙන් හටගන්නේ අනුන් මත හිතන්න කල්පනා කරන්නට යනකොට. වැඩක් නැහැ. ඒ කවුරුවත් මරණ මංචකේ එලොවයි මෙලොවයි දෝලණය වෙනකොට ඊළඟ ආත්ම භාවයේ සැපද දුකද කියලා තීරණය කරන්න යැත්ත හේතු වෙන්නේ නැහැ. අපි හිතලා අපි කියපුවා අපි කරපුවා තමයි සැප පිණිසත් දුක පිණිසත් හේතු වෙන්නේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං.
හාමුදුරුවරුන්ට ගරු සත්කාර කරනකොට මහන බමුණන්ට සලකනකොට බුද්ධ රත්නය ධම්ම රත්නය සංඝ රත්නය විශ්වාස කරලා කටයුතු කරනකොට ආයුවන්නෝ සුකම් බලං ආයුෂය වර්ණය සැපය බලය ප්‍රඥාව වැඩි වෙනවා වැඩි දියුණු වෙනවා වර්ධනය වෙනවා පුඤ්ඤං චේ පුරිසෝ කෛරා කෛරාතේ තම් පුනප්පුනං තම්මි චන්දං කෛරාත සුකෝ පුඤ්ඤස්ස උච්චයෝති කල්පනා කරන්ට කෛරාතේ තම් පුනප්පුනං කරපු පින් නැවත නැවත සිහිපත් කරන්ට එතකොට තමයි ඒ වගේ ආනිසංස වැඩි දියුණු වෙන්නේ වර්ධනය වෙන්නේ